ප්‍රංශයේ පැරිස් නුවර සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් වායු අවපාතයකට හසු වීම හේතුවෙන් එහි කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක දීපල් පෙරේරා මහතා පැවසුවේ මගින් කිසිවෙකුටත් අනතුරක් නොවන පරිදි නිරුපද්‍රිතව යානය ගොඩ බැසවීමට නියමුවන් එහිදී සමත් වූ බවයි. මගින් 193 දෙනෙකු හා කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 564 දරන යානය ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලංකාව බලා පියාසර කරමින් තිබියදී අද අලුයම මෙම සිදුවීමට මුහුණ දී තිබෙනවා. යානය මෙරට ගුවන් අවකාශයේ ආසන්නයට පැමිණීමෙන් පසුව හදිසියෙම ඇති වූ වායු අවපාතයකට මැදි වූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපල් පෙරේරා මහතා පැවසුවා. ඒක අරාබි මුහුද උඩ ඉන්දියාවට ආසන්නව වගේ තමයි කොළඹට පැය එකමාරකට වගේ කිට්ටු වෙලා. එහෙම අහුණාම ප්ලේන් එක ගුවන් යානය අර කැළඹීමකට පත් වෙනවා. මේ සිද්ධිය වෙනකොට ගුවන් යානයේ අඩි 39000ක් උඩින් වේගය අපි ශබ්ද වේගයෙන් 79%ක ප්‍රමාණයකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය මේ ගුවන් යානය 82%ක් වේගයක් තමයි සාමාන්‍යයෙන් තියන්නේ. මේ නිර්තික මෝසම් හින්දා කැළඹීම් තියෙන හින්දා මේ ස්පීඩ් එක පොඩ්ඩක් වේගය පොඩ්ඩක් අඩු කරන් ඇවිල්ලා තියෙනවා ගමන් කරන මගීන්ට පහසු වෙන්න. මේකෙදී පැය කමාරක් එන්න තිබෙන හින්දා මේ එයාක්‍රාෆ්ට් එකේ දොස්තරලා දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ගෙන් උත් අපි ඇඩ්වයිස් අරගෙන තියෙන්නේ කපිටන් ඇඩ්වයිස් අරගෙන ඒගොල්ලන් කියපු හැටියට කොළඹට එන්න තීරණය කළා තියෙනවා. අලුයම 5:21ට යානය නිරුපද්‍රිතව ගොඩ බැසීමෙන් පසුව සුළු තුවාල ලබා සිටි කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. ගුවන් යානයේ පාලනයේ භාරව සිටි ප්‍රධාන ගුවන් නියමුවා වසර 20කට ආසන්න පළපුරුද්දක් සහිත වන අතර සහාය ගුවන් නියමුවාද වසර 20ක අත්දැකීම් ලැබූ අයෙක්. සිද්ධිය පිළිබඳව අද පස්වරව වන විට වාර්තා දෙකක් ලබා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පියවරගෙන තිබුණා. ඕන සිද්ධියක්, ඒ කියන්නේ ආරක්ෂාවට මොන හරි සිද්ධියක් වුණොත් ඒක රිපෝට් එකක් ලියනවා. ඒ රිපෝට් එකේ හැම මාසෙම අපි රිපෝට්ස් අරගෙන බලනවා ඇයි මේක වුනේ, මොකද වුනේ, කොහොමද මේක අපි නවත්තන්නේ ඉදිරියට. අපිට විදියක් තියනවාද? නවත්තන්න බලලා අපි ඒකට කටයුතු කරනවා. ඉතින් ලෝකයට අපේ සේෆ්ටි රෙකෝඩ් එක අපි ඉන්නේ ඉහළින්ම. ගුවන් යානවල කයි නඩත්තුවයි ගුවන් නියමුවන්ගේ පළපුරුදුයි හින්දා තමයි මේ සේෆ්ටි රෙකෝඩ් එක තියෙන්නේ. මගින්ගේ ආරක්ෂාව අපි ගොඩක් දුරදිග බලනවා. ඒගොල්ලන්ගේ ආරක්ෂාව ගැන බලලා තමයි මේ වැඩ කරන්නේ. ඉතින් කිසි දෙයකට බය වෙන්න එපා.